Hi Punchiaruni, welcome to my YouTube channel. Hi children, welcome back to our Smart ICT Academy YouTube channel. Today you are joining your grade 1 to ICT lesson series and this is your lesson number 2. Okay, before we start our lesson, you have to say something about this lesson. Okay, when you go into the computer lab, you must follow some special rules. These rules are a little different from your normal classroom rules. What are they? පුතේ ඔයාට ලෙසන් එකට යන්න කලින් කියන්න ඕනේ තාමත් ඔයා කම්පියුටර් ලැබ් එකකට ගිහින් නැතුව ඇතිනේ නේද? ඔයාලා පොඩිනේ. හැබැයි ඔයාලා අපර් ක්ලාසස් වලට යනකොට ඔයාට කම්පියුටර් ලැබ් එකකට යන්න පුළුවන් ස්ටඩීස් වලට. එතකොට කම්පියුටර් ලැබ් එකට යද්දී ඔයාට තියෙනවා පුතේ ෆලෝ කරන්න ස්පෙෂල් රූල්ස් ටිකක්. ඔයාට මේ විශේෂ නීති ටිකක් තියෙන්නේ නේ. ඔයාගේ නෝමල් ස්කූල් එකේ වගේ නෝමල් ක්ලාස්රූම් එකත් එක්ක ලැබ් එක බලද්දී වගේ නෝමල් ක්ලාස්රූම් එකේ ඉන්න විදිහට වඩා ටිකක් වෙනස් නීති ටිකක් තමයි ලැබ් එකේදී ඔයාට පිළිපදින්න වෙන්නේ. හරි. ඇයි එහෙම කරන්නේ? These rules help you to stay safe. ඔයාට මේ rules help කරනවා පුතේ ආරක්ෂිතව ඉන්න. ඒ වගේම and use the computer in good way. ඔයාට computer එක හරියට use කරන්න help කරනවා. Are you ready to learn? Okay, let's start our lesson. First, sit nicely on your chair. You have to always sit properly. Do not move too much and sitting nicely. Keep your back straight. Okay? ඉතින් පුතේ ඔයාලා පුටුවේ ඉඳ ගන්නකොට සද්ද කරන්නේ නැතුව calm and quietly නිහඬව සද්ද කරන්නේ නැතුව හරියට ඉඳ ගන්න ඕනේ. කොහොමද ඉඳගන්නේ? Keep your back straight like a tree. හරියට ගහක් වගේ කෙලින් වගේ කොන්ද තියාගන්න. Do not move too much. ගොඩාක් ළඟ වෙන්න එපා කම්පියුටර් එකට නේද? වගේ eye level එක ටිකක් දුරින් තියාගන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? It may help you to avoid from body pains. කොහොමද? ඔයාගේ body pains වලින් ඔයාට වැළකීලා ඉන්න උදව් කරනවා. මොනවාද body pains අපිට එන්න පුළුවන් අපි හරියට ඉඳගත්තේ නැති වුණාම? එකක් තමයි back pains එන්න පුළුවන්. ඔයාගේ කොන්දේ කැක්කුම එන්න පුළුවන් නේද? ඒ වගේම ඔයා ගොඩාක් කම්පියුටර් එකට ලං වෙලා හිටියොත් ඔයාගේ eye level එක හරියට තිබ්බේ නැති වුණොත් eye pains එන්නත් පුළුවන්. ඒක නිසා තමයි හරියට ඉඳ ගන්න කියලා කියන්නේ. Second one, do not drink food or drinks. Why is that? ඇයි එහෙම කියන්නේ? Food and water can damage to the computer. So always keep them away from the computer. පුතේ මේ කෑම එහෙම නැත්නම් වතුර මේවා කියන්නේ මේ කම්පියුටර් එකට හානි කරන දේවල්. එතකොට මේවා අරගෙන එන්නේ නැහැ ලැබ් එකට. අපි ඒවා එළියෙන් තියලා තමයි ලැබ් එකට එන්න ඕනේ. Next one. Touch the computer carefully. Touch the computer carefully. ඇයි එහෙම කියන්නේ? Computers are our friends. They are not our toys. Computer කියන්නේ පුතේ අපේ යාළුවෝ. හැබැයි එයාලා අපේ සෙල්ලම් බඩු නෙවෙයි. You have to click softly, type gently. කියන්නේ ඔයා click කරද්දි mouse එක පුතේ හයියෙන් click කරන්නේ හරියම softly තමයි click කරන්න ඕනේ. ඒ වගේම when you type on the keyboard you have to type gently. Hemi type කරන්න. Do not hit or press hard. ඔයා හයියෙන් keyboard එකේ keys වලට ගහ එහෙම මේ කරන්නේ නැහැ වැඩ. එතකොට කම්පියුටර් එක touch කරද්දී හරියම carefully touch කරන්න ඕනේ. ඒක තමයි කියන්නේ
touch the computer carefully. එතකොට අපිට පරිගණකය අපි තාම පරිස්සමෙන් තමයි ක්‍රියා කරවන්න ඕනි, වැඩ කරන්න ඕනි. Next one. Listen to your teacher. මෙන්න මේක හරිම වැදගත්. Always listen carefully. හැම වෙලේම පුතේ ටීචර්ට අහුම්කම් දෙන එක ලැබ් එකේදී ගොඩක් වැදගත්. When teacher is talking, stay quiet. Okay? අපි ටීචර් කතා කරන වෙලාවට නිහඬව ඉඳලා ටීචර් කියන දේ හොඳට අහගන්න ඕනේ. Teacher will help you to step by step how to use computer from start to shut down. ඔයාට පුතේ ටීචර් උගන්වනවා හරියට carefully computer එක start කරන්නේ කොහොමද සහ ඔයාගේ වැඩ ටික ඔයාගේ program එක ඉවර වුණාම කොහොමද computer එක හරියට shut down කරන්න කියලා. අපිට හිතන විදිහට use කරන්න පුළුවන් දෙයක් නෙවෙයි computer එක කියලා කියන්නේ නේද? ඔයාලා දන්නවනේ electricity power එකත් එක්කනේ computer එක වැඩ කරන්නේ නේද? current ගෙදර current electric උපකරණ එහෙම නැත්නම් මේ ඔයාලා machines use කරන්න ඔයාලට දෙන්නේ නැහැනේ නේද? එතකොට computer එක use කරන්න දුන්නට ඔයාලා හරිය පරිස්සමෙන් තමයි මේ වැඩේ කරන්න ඕනේ. එතකොට ටීචර් කියන දෙයට අහුම්කම් දෙන එක ඔයාලට ගොඩාක් වැදගත්. right. මේව තමයි පුතේ ඔයාලට ඉගෙන ගන්න තියෙන lab rules. ඉතින් මම හිතනවා අද හොඳට ඔයාලා lab rules ටික හරියටම ඉගෙන ගත්තා කියලා. Okay, great job. And you are learning very well, I think. Now we are question time. Right. This is a simple activity. You can write this activity with your book, or you can put your answer into the comment section. Okay. Let's see what's the question. Write the correct word in the blank. Good or bad? You have to write correct answer. If this is correct, you can write good in this space, and if this is wrong, you can write bad in this space. Okay. First one is sit nicely on the chair. Is it good? You can write good. Or is it bad? You can write bad within the space. Second one is eat near the computer. Third, click the mouse hardly. Fourth, hit the keyboard. Fifth, listen to the teacher. ඔයාට පුතේ මේ පුංචි ඇක්ටිවිටි එකක් තියෙන. ඉතින් ඔයාට හරිම සරලව කරන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ correct answer එක මෙන්න මෙතන ලියන්න. ඒ කියන්නේ මේ sentence එක කියවුවා මේ rule එක හරි නම් හොඳයි නම් ඔයාට good කියලා ලියන්න පුළුවන් මෙතන. මේ rule එක වැරදි නම් ඔයා bad කියලා ලියන්න. Okay. හරි පුතේ. අදට ඉතින් මම හිතනවා ඔයාලා හරියටම lesson එක කරා කියලා. අපි ඊළඟ lesson එකෙන් ආයෙත් හම්බ වෙමු. ඉතින් ගිහින් එන්නම්. සුබ දවසක්. සහ thank you for joining. If you like this video, you can like, and if you have any problem, you can type in the comment section. Okay, let's meet with your next lesson. Bye. වීඩියෝ එක හොඳයි නම් අපිත් එක්ක දිගටම ඉන්න. Bye bye.